ජීවත් වෙන්නට නම් ලෝකේ මට නම් ඔබේ ආදරේ ඕනේ. කෙවෙන තත්පරයක් ගානේ මට මතක් වෙන්නේ ඔය රූපේ. එක සැරයක් පපුවට ලං කරගෙන කිව්වොත් නොයා. හායි, ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ මම තවත් අලුත් ලස්සන ට්‍රැවල් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපේ ඔෆිස් ටීම් අවුටින් එක. ඉතින් මේක වීකෙන්ඩ් අවුටින් එකක්. එහෙනම් එකතු වෙලා ඉන්නකෝ. මේ වීකෙන්ඩ් එක අපි කොහොමද ගත කරේ කියලා බලන්න. සුපුරුදු පරිදි ගමනේ මුල් හරියේ ඉතින් ට්‍රේන් එකේ තමයි. ඉතින් මං උදේම මුත්තේට්ටු ගල ඉඳන් ගල්කිස්සට යනවා ඔෆිස් ට්‍රේන් එකේ. එතන ඉඳන් ටීම් එකේ යාළුවොත් එක්ක යන්න තමයි මම ප්ලෑන් කරලා තියෙන්නේ. කොහොම හරි ඔන්න මම 8:00 වගේ වෙද්දි ගල්කිස්ස ස්ටේෂන් එකට ආවා. ඉතින් මං දැන් පයින්ම යනවා ගල්කිස්සේ ඉන්න අපේ ටීම් මෙම්බර් කෙනෙක්ගේ ගෙදර. ඔන්න බලන්නකෝ මට උදේම රස කාඩමම් ටී එකක් එහෙන් හම්බුණා. හැබැයි ඒක නම් ඇත්තටම රසයි. ටිකක් රීෆ්‍රෙෂ් වෙලා දැන් අපි දෙන්නම කොට්ටාවට යන්න තමයි හදන්නේ අපේ ට්‍රැවල් පාර්ට්නර්ට ජොයින් වෙන්න. ඉතින් එයාත් එක්ක එයාගේ කායකේ තමයි අපි දෙන්නම අපි අද යන රිසෝට් එකට යන්නේ. ඉතින් අපි අද යන්නේ බදුරැලිය ස්වින් නේචර් රිසෝට් එකට. හැම ටීම් එක්කම ඉන්නානේ ඉතින් පරක්කු වෙලා එන සෙට් එකක්. අද ඉතින් අපිට තමයි මේ වැඩේ උනේ. අපි අද ටිකක් පරක්කු වුණා. ඒ හින්දා ඉතින් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක නම් මිස් වුණා. අපි කෙලින්ම ගියේ ලන්ච් එකට. එහෙනම් එන්නකෝ ඔයාලට අපේ රූම් එක පෙන්නන්න. අපිට හරිම ලස්සන view එකක් තියෙන ට්‍රිපල් රූම් එකක් තමයි හම්බුනේ. බලන්නකෝ ලස්සනද කියලා. උදේම ආපු නිසා මේ වෙද්දි නම් මට ටිකක් මහන්සි. ඒ වගේම නිදිමතයි. ඒ හින්දා මුලින්ම මං කරේ පැය 2-3ක් හොඳට නිදාගත්ත එක. අපේ ටීම් එකේ අනිත් අය නම් මේ වෙද්දි වෙන රූම් එකක ටීම් ගේම්ස් වගේ ප්ලේ කරනවා. ඒ වුණාට මට මේ වෙලාවේ හොඳ නිින්දක් තමයි ඕන වුනේ. පේනවනේ ඉතින් මං තාම ඉන්නේ හොඳටම නිදිමතේ. ඉතින් ඔන්න නිදාගෙන හැරිලා ටිකක් වෙලා යද්දි අපිට මිනි බර්ගර්ස් හම්බුණා ටී ටයිම් ස්නැක් එක විදිහට. ඉතින් අපි තුන්දෙනා බල්කනි එකට වෙලා පොඩි කයියක් දාන ගමන් මේ බර්ගර්ස් කන තමයි දැන් යන්නේ. ඔන්න දැන් ඉතින් අවුවත් නැති හින්දා අපේ කට්ටිය ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. මම නම් ඉතින් ක්‍රිකට් ගහන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මාත් බලන්න ගියා. ඇත්තටම මේ රිසෝට් එකේ හුඟක් ලොකු ස්පේස් එකක් තියෙනවා. ඉතින් අපේ ආපු දවසෙත් 400ක වගේ ක්‍රවුඩ් එකක් ඇවිල්ලා තිබ්බා ඩේ අවුටින් එකක්. ඉතින් මං හිතනවා ඔයාලා ඩේ අවුටින් එකක් එනවා නම් මෙතන හොඳ ප්ලේස් එකක් කියලා. අපි හැමෝම ග්‍රවුන්ඩ් එකේ හිටපු හින්දාද කොහෙද ඊවිනිං ටී එක ග්‍රවුන්ඩ් එකටම සර්ව් කරා. ඉතින් ඒක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ලස්සන සන්සෙට් එකක් බලන ගමන් හුලං වැඩි තේ එකක් බොන්න තියෙනවා කියන්නේ ඒකත් යාළුවෝ එක්ක මං හිතන්නේ ඒක විඳින්න ඕනෙම එක්ස්පීරියන්ස් එකක්. එන්නකෝ රැට කොහමද හොටෙල් එකේ ලස්සන කියලා බලන්න පොඩි රවුමක් දාන්න යන්න.
හමාරන සුළඟකින් මගේ නම විමසන්න තබාගිය පනිවුඩින් ආදරෙද පවසන්න අපි තුන් දෙනා ඉතින් හොටෙල් එක වටේ හොඳ රවුමක් දාලා හොඳ චැට් එකක් දාලා ඩිනර් එක ගන්නකම් ආපහු රූම් එකට ආවා. සාමාන්‍යයෙන් මේ වගේ ස්ටේ එකකට ආවහම මං ගොඩක්ම කැමති රිලැක්ස් වෙන්න, නිදහසේ ඉන්න. හුඟක් වෙලාවට මං කරන්නේ රූම් එකට වෙලා ටිකක් නිදා ගන්නවා. එහෙම නැත්නම් පොතක් කියවනවා. එහෙමත් නැත්නම් කොෆි එකක් හරි ටී එකක් හරි හදාගෙන බල්කනි එකට ඇවිල්ලා නිදහසේ කල්පනා කරන ගමන් වටපිට බල හිමින් සැරේ ඒ කොෆි එක බොන එක. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් වලින් රිලැක්ස් වෙන්න තමයි මම ගොඩක්ම කැමති. කතාවෙන් කතාව අපි ඩිනර් එක ගන්නත් ගියා. බුෆේ ඒරියා එකේ ලයිට්නින් හරි ලස්සනයි නේද? ඔන්න ඉතින් තව චුට්ටකින් පටන් ගන්න යන නයිට් පාටි එකට අපේ කට්ටිය ජංගල් ජූස් එකක් එහෙම රෙඩි කරලා තියෙන්නේ. මේ දවස්වල ටිකක් පායන හින්දා එළිය ටිකක් ප්‍රශ්න වැඩි. ඒ හින්දා ඉතින් අපි සේරම බඩුත් පැක් කරගෙන රූම් එකට ආවා. ඉතින් අපි උණු ප්ලේ කරා. එතකොට ඕමි ගහුවා. ඉතින් ඔය වගේ පුංචි පුංචි ගේම්ස් ප්ලේ කරන ගමන් එන්ජොයි කරා. හෙලෝ good morning. ඉතින් ඔන්න අද අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. අද බ්‍රෙක්ෆාස්ට් අරන් අපි චෙක් අවුට් වෙනවා. ඉතින් හැරෙන්න ටිකක් පාරක් වුණා. ඒ හින්දා අපි ඉක්මනටම යමු මෝර්නින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. හොටෙල් ස්ටේ එකදී මං ආසම මීල් එක තමයි බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. ඉතින් මෙතන රසම රස බ්‍රෙක්ෆාස්ට් ස්ප්‍රෙඩ් එකක් තිබ්බා. ඉතින් අපි බඩ පැලෙන්න කාලා අන්තිමට හොඳ ප්ලේන් ටී එකකුත් බීලා ආයෙත් රූම් එකට ගිහින් චෙක් අවුට් වෙන්න කලින් පොඩ්ඩක් රෙස්ට් කරන්න තමයි අපේ ප්ලෑන් එක. Hi, here we are ready to go. ඔන්න ඉතින් අපි යන්න ලෑස්ති වෙලා එළියට ඇවිල්ලා ඩොකියුමන්ටේෂන් වැඩ ඉවර වෙනකන් තමයි මේ ඉන්නේ. ඉතින් එහෙනම් අපි මේ ලස්සන ලොකේෂන් එකෙන් චෙක් අවුට් වෙලා දැන් පිටත් වෙනවා. එහෙනම් වීඩියෝ එක බලපුවාලට ගොඩක් ස්තුතියි. ටිකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් අලුත් travel videos ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. එහෙනම් thank you for watching.